ඊශ්‍රායලයේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා බෞද්ධ විහාරය 2019 වසරේ සිට වසර 6ක් පැවති ස්ථානයෙන් නව නිවස්නයක් වෙත රැගෙනේම පසුගියදා සිදු කරනු ලැබුවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිකාරී බලංගොඩ ආනන්ද මංගල හිමියන්ගේ මූලිකත්වයෙන් පැවති ආගමික වතාවත් වලින් අනතුරුව සුබ මොහොතින් එහි බුද්ධ ප්‍රතිමාව තැන්පත් කළා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් පිරිසක්ද මේ අවස්ථාවට එක් වුණා. ඊශ්‍රායලයේ ජීවත් වන බෞද්ධ ජනතාවට තම මියගිය දෙමව්පියන් සහ ඥාතීන් සිහිපත් කොට සිදු කරන දානමය කටයුතු සහ පින්කම් සඳහා නව විහාරස්ථානයේ පහසුකම් සලසා තිබෙනවා. ඒ වගේම නව ගොඩනැගිල්ල වෙනුවෙන් ශෙකල් 8000ක මාසික කුලියක් ගෙවීමට සිදුවනවා. ඒ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 7,36,000ක් පමණ වෙනවා. ඊශ්‍රායල් බෞද්ධ විහාරයේ මාසික කුලිය සහ විදුලිය ජලය වෙනුවෙන් වැය දැරීමට දායක වෙනමෙන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් නිමල් බණ්ඩාර තානාපතිතුමා ඉල්ලා සිටිනවා. මෙම ඊශ්‍රායල් බෞද්ධ විහාරය ගොඩනැගීම සඳහා මහත් කැපවීමක් කළ චන්ද්‍රා වැලිමලුව මහත්මිය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.